මගේ YouTube channel එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා පුංචි දරුවන්ගේ S2 ගැන. ඒකේ බොහෝ අම්මලා කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ කමෙන්ට් වලට මට රිප්ලයි කරන්න අවස්ථාව ලැබුණා. සමහර කමෙන්ට් වල රිප්ලයි කරන්න බැහැ. මොකද හේතුව ඒකට උත්තරේ දීර්ඝ වෙන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙකුට තියෙන ගැටලු නම් අපිට S2 චෙක් කරලා බලන්න නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි. ඉතින් මම මේ YouTube channel එක පවත්වාගෙන යන්න මූලිකම හේතුව තමයි අම්මලා හරි අපි S2 ගැන නොසැලකිලිමත් වෙලා අපි නොදැනුවත් කමින් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව අපේ S2 අපිට බේරගන්න බැරි තත්වයකට පත් කරගන්නවා නම් ඒ තත්වයට යොමු වෙන්නේ නැති වෙන්න උදව් කරන්න තමයි මගේ බලාපොරොත්තුව මේ YouTube channel එක පවත්වාගෙන යන්න. ඉතින් අද දවසේදී මම අර වීඩියෝ එකේ පුංචි දරුවන්ගේ ඇස් ගැන සඳහන් කරපු වීඩියෝ එකේ තිබ්බ කමෙන්ට්ස් කිහිපයක ප්‍රශ්නවලට උත්තරයක් තමයි අද මම දෙන්න යන්නේ. බොහෝ අම්මලාගේ ප්‍රශ්නයක් තිබ්බා දරුවන්ගේ ඇස් කහ වෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් මම වීඩියෝ එක කතා කරන්න කලින් මම ඔයාලා හැමදෙනාටම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලගේ S2 ගැන වගේ දරුවන්ගේ S2 ගැන දැනගන්න දැනුවත් වෙන්න දරුවන්ගේ ඇස් රැක ගන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එන්න. ඉතින් ළමුන්ගේ ඇස් කහ වීමට ප්‍රධානම හේතුව වන්නේ රුධිරයේ බිලිරුබින් නැමැති කහ පැහැති වර්ණකය වැඩි වීම නිසායි. මේ තත්වය වෛද්‍ය විද්‍යාවේදී ජොන්ඩිස් කියලා අපි හඳුන්වනවා. දරුවන්ගේ වයස අනුව මීට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මුලින්ම අපි ගත්තොත් අලුත උපන් බිරිඳුන්ගේ ඇස් කහ වීමට හේතු කිහිපයක් තියෙනවා. අලුත උපන් බිරිඳුන්ගේ වැඩි ප්‍රතිශතයකට ඒ කියන්නේ 60%කට පමණ අලුත උපදිලා උපතින් දින 2-3ක් ඇතුළත මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්න පුළුවන් අක්මාව නොමේරු මට්ටමක පැවතීම, බිලිඳාගේ අක්මාව රුධිරයේ ඇති බිලිරුබින් ප්‍රමාණය ඉක්මනින් ඉවත් කිරීමට අපහසු වීම නිසා ඇස් සහ සම කහ පැහැති වෙන්න පුළුවන්. ඒ වගේම රතු රුධිරාණු බිඳ වැටීම නිසාත් වෙන්න පුළුවන්. උපතින් පසු දරුවාගේ සිරුරේ ඇති අතිරික්ත රතු රුධිරාණු වේගෙන් බිඳ වැටීම නිසා වැඩි බිලිරුබින් ප්‍රමාණයක් නිපදවීම නිසා ඇස් සහ සම කහ පැහැති වෙන්න පුළුවන්. ඒ වගේම මව්කිරි දීමේ ගැටලු. බොහෝ අම්මලට මූලික අවධියේදී පළමු දරුවාගේ අවධියේදී සමහර වෙලාවට මව්කිරි දීමේ ගැටලු ඇති වෙනවා. ඉතින් දරුවාට ප්‍රමාණවත් පරිදි මව්කිරි නොලැබීම හෝ මව්කිරි වල ඇති සමහර සංඝටක නිසාද මෙය తాවකාලිකව ඇතිවිය හැකි තත්ත්වයක්. ඉතින් වැඩුණු දරුවන්ගේ ඇස් කහ වීමට වයසින් වැඩි දරුවන්ගේ ඇස් කහ වීමට බරපතල රෝගී තත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් අක්මා රෝග, හෙපටයිටිස් වැනි වෛරස් ආසාදන නිසා අක්මාව ඉදිමීම මෙයට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම පිත ගමනාගමනය අවහිර වීම. අක්මාවේ සිට පිත ගෙන යන නාලවල ගල් හෝ වෙනත් අවහිරතා පැවතීම නිසා ඇස් කහ වෙන්න පුළුවන් පිත ගමනාගමනය අවහිර වුණාම. රුධිර රෝග ඒ කියන්නේ සීකල් සෙල් ඇනීමියා තත්වයක් නිසා රතු රුධිරාණු වේගෙන් විනාශ වීම නිසා ඇස් කහ වීමට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්වයන් තියෙන්න පුළුවන් පුංචි දරුවන් අතර. අවධානය යොමු කළ යුතු අනුතුරුදායක ලක්ෂණ කියන්නේ මේ ඇස්වල කහ පැහැයත් එක්කම මේ වගේ ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මොනවද ඒ ලක්ෂණ? තද පැහැති, තද තේ පැහැති මුත්‍රා පිටවීම. එහෙම නැත්නම් අපැහැදිලි හෝ සුදු පැහැති මල පහ පිටවීම. තද උණ, වමනය සහ අධික තෙහෙටුව. ඒ වගේම දරුවා කිරිබීමට අකමැති වීම හෝ නිදිමත ගතිය වැඩි වීම. ඇස් කහ වීමත් එක්කම මේ තත්ත්ව තියෙනවා නම් සුදුසුම දේ වෙන්නේ ප්‍රමාද නොවි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන එක තමයි. ඉතින් මං හිතනවා අද දවසේදී ඕගලන්ට දරුවන්ගේ ඇස් කහ වුණොත් මොනවද වෙන්නේ, මොනවද කරන්න අවශ්‍ය කියලා දේවල් ඉතා කෙටියෙන් පැහැදිලි වෙන්න ඇති කියලා, සුළු දැනුමක් හරි ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න, මේ වගේ දැනුවත් වෙන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා නැවතත් මතක් කරනවා.